මොකෙද්ද? කොටියෙද්ද? කොටියෙද්ද බං? කොටියෙද්ද? රද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරි පාතඹර සකිසඳ පෙනේ සම නොලගිර නැගෙන හිර අයියේ දැන් යන්නේ මේ මොකදත් ඇවුලන්නේ ගෙදර බයික් එක දාන්න. හා ඉතින් ඇත්තේ පිටින් නැට්ටය කියලා දෙන්න. හා අවුල නෑ ලොකෝ. එයා කියන විදිහට අපි යන මේ බයික් එක දාලා කොම්පර්ට් එක තියලා යන්න. හෙල්මට් ඔක්කොම තියලා. ඔයාලට කෝල් එකක් ගන්න බයික්. හරි. රැඳී මුනි සිරි අපි ආවාරේ අපේ සිල්පා කරනවා පටන් ගන්නයි හදන්නේ. එතෙන්දී අපිට බයිසිකල් බයික් දාන්න අපේ බල්ට් එක තියන්න එහෙම මේ කිට්ටුව තියෙනවා ගෙවල්. ඒ ගෙදරක් අපිට පොඩි ගාණක් දීලා අපේ බල්ට් එක ආරක්ෂිතව තියලා ලොක් කරලා දාලා යන්න පුළුවන්. බයික් එකම තියනවා මේ පැත්තට මෙතන දාලා යන්න පුළුවන්. එහෙනම් බලමු අපේ ආවාරේ සිල්පා කරුණාව සඳකට යන්න හරහා. කට්ටිය රේස් තියෙනවා යන්න. Nggak mata, kena tengok main basket. Kalau sini basket, dia mati sini, kita mati. Sampai ada mati. Oh, ada. Oh. අවසන් අපේ නඩේ එක්ක සම්බන්ධ වී කරුණාවයි කියලා නා. අනේ මට ඕනේ. සිල්පා කරුණාව සඳකට තැන්න හරහා. අයින් යන්න. Hai. Ambil mana? Adik guru nggak sih sama adik guru? Adik guru. Kasturi mama. Kasturi mama. Adik guna banu. Para adik tak. Anda kata Arabi katakan. Cetri kan ini lobby kan Arabi katakan. Ini seri ada sudik nih pasti sudik ini mah laga sudik biasa gue nanti nih sama tapi dia karet nih tuh jadi karena kan pulau lebih kita nambah biasa nih tuh aku apa asal nih tuh yang pulau lebih udah malam gila කාන්තා පාර්ශව ඉස්සරහින් යනවා. මම නාගි සුද්ධියක් කරනවා. චාත්‍රිකාට හොඳ වැඩේ කියලා දෙන්න. චාත්‍රිකා ගෙනාපාන් චාත්‍රිකාටම කන්න වෙලා. හොඳම වැඩේ ඈ. ගෙනාව නම් කන්න ඕනේ ඉතින්. මම පාන් දෙකක් ගේනකො පහක් අරන් ඇවිල්ලා. Gimana? Sampai kita landing ini udah dan belum ada bidangnya. Ketemu pindangan. Asal kami letik. Mana mas nanti ini? Pas letik.
කොළ පාට කොට කම් තියෙන්නේ. බලමු ඉස්සරහට ගිහිල්ලා. අපි වනජීවී රක්ෂිතයට ඇතුල් වෙන්න හදන්නේ. සර වනජීවියගේ බාර තියෙනවා. ප්‍රදේශයට ඇතුල් වෙන්න හදන්නේ. මේ බෝට් ගන්න තියෙනවා. උදේද කිව්වා? උදේද ගියේ? නෑ අපි ඊයේ ගිහලාද? ආ. සෙට් එකක් නැග්ගද? ඔව් කට්ටිය ගියා තමයි නේ කරේ. හරි. ගොඩක් ට්‍රැවල් කරනවා. අමාරු යන්න කැමතියි. හේතුව මමත් ඇත්තටම අමාරු යන්න පැත්තටම කැමතියි. terima bagi dawes kiri baru sama ini terus nanti mana ada lah di mana itu kau dah ini kan macam ni dawes ini nilai meter gitu mungkin hancur tadi karena basic dalam kembali itu kok ambil sini ya ada jalan ni apa ni kamu kan ini Jimmy stuck tak ini jadi orang dah laju kan jadi dah ini bagi alu ni sawah yang kerana dia ni me udah ada cerita macam ni apa alu ni udah ada sadar meter tu udah ada lagi usah kan baru ni ada ni no itu bukan tu udah dia yang sani pun ni kalau kita udah dia yang sani pun lebih dia Gila baru nih. Gila baru ini. Kalau sudah riba saat ini. Siripa karena kerja ini, kulit betul nih gut, berada no, sempurna. Beda karena waktu ini kilometer dah siap kita, itu pasti Balabhadra betul nih gut, kilometer dah hatrak kita tiang. Ini satu kali ini betul nih kita pasti, beda. අපේ ගමන කිලෝමීටර් 4.5ක් වගේ තමයි තියෙන්නේ. සිරිපා කර්මා කරන්න තියෙන කෙටිම මාර්ගය. ඒ වුණාට අර අනිත් පැත්තවල වගේ පඩි නෑ. මේ වගේ කැලෑව මැදි මේ විදිහට ගල්ඩොටින් පැනලා මේ විදිහට යන්න තියෙන්නේ. පාර කෙටි වුණාට අර ටිකක් අපහසු මාර්ගය. ඒ වුණාට හරි ලස්සනයි. ගහකොළ මැදින් මේ ලස්සන කැලෑවත් එක්ක අර ලස්සන වලකට එක්ක Tapi mahal sih hati wilayah no. Ini ketik ini. Udah lagi ya? Ah, ya udah. Kau bang? Gimana? Kalau ada lagi? Picture mana? Dan nang gaya apa ya? Apa ramburan ada yang dah kira. Nawatin nak bayar, maybe Islam shalah mahal. Ah, boleh boleh ini. Udah ini bayar mahal. Hari ini apa? Hari ini. Kerlah bayin ada godak inna yang bari අපි මේ ශිල්පා කර්ම කරන වාරේ පටන් ගන්න බොහොම ආසන්නයේ තියලා මේ 11 වෙනි මාසේ ලබන මාසේ කියන්නේ 12 වෙනි මාසේ 4 වෙනිදා පොවේ ශිල්පා කරුණාව ආරම්භ වෙනවා. ඒක නිසා ගොඩක් වාරේ පටන් ගන්නවත් එක්කම ගොඩක් අය ශිල්පා කර්ම කරන එනවා ගොඩක් විශේෂම තරුණ පිරිස් වාරේ පටන් ගන්න කාලේ කිට්ටු වෙනකොට ශිල්පා කර්ම කරන්න එන ප්‍රමාණයක් වැඩි වෙනදට වැඩි. ටොපි කොලයක් හරි කාලා ඒ ටොපි කොල වීසි කරන්න එපාලුනේ. මොකද මේ පරිසරය අපි රැකගත්තොත් තමයි පරිසරය අපි රැකගන්නේ. ඔයාලා ගේන හැම දෙයක්ම මේ පරිසරයේ ඉඳලා ශිල්පා කර්ම කරගෙන යන ගමන් ඒ ගෙනාපු දේවල් ආයේ ගෙනියන්න වගේ බලා ගන්න ඕන. ඔව් පාසලකුණු විතරක් තියලා යනවා. මේ පරිසරයට චූටි හරි හානියක් නොකර ශිල්පා කර්ම කරගෙන යන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම දේ.
එන්න යාළු. උඩට යන අතරමකදී හම්බෙන යාළුවෝ තමයි නෙමෙයි. කුඩෙල්ලෝ අපේ දුක සැප හොයන්නේ නෙමෙයි. ඩෙටෝල් හරි මොනවා හරි ටිකක් ගාගෙන එනවනම් කුඩෙල්ල හොන්න කඩු වෙනවා එතකොට. තියෙන බලපෑම් ටික අඩු වෙනවා. ඔව්. ඒත් එල්ලන එක නවත්තන්න නම් බෑ. කොහොමද? කුඩෙල්ල එල්ලෙනවා. කට්ටිය කුඩු ගියද? දෙන්නෙක් ඉන්න ලෙඩ දෙන්න. ලෙඩ දෙනෙක් ඉන්න. අරඩ පොඩ කමාරි පස්සේ ඌ ලෙඩ වෙලා හිටියේ. අපේ ජිම්මල්ලි. ජිම් එකේ අයියා. පිට ගියවනේ. ලයිලා. ලෙඩ වෙලා ඉන්න ගමන් තමයි කරුණා කරන්න ආවේ. පොඩ්ඩක් ඇඟ වීක් කොල්ල. ලෙඩ වෙලා හිටිය නිසා. අපි කොල්ල අරන් යමු කොහමද? යමු. අබිලා තුන්සරණයක් කියාපන්කෝ. තුන්සරණයක් කියාපන්කෝ. කිලෝමීටර් කමාරක් විතර අපි ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම කිලෝමීටර් 4කමාරක් විතර යන්නේ. කිලෝමීටර් 3යි විතර තියෙනවා. ඒ කියන්නේ ගමනෙන් 3න් 2ක් තව ඉතුරුයි. පොඩ්ඩක් එන්න බෑවුම වැඩි වෙනවා. නම් කියක් වැඩි වෙනවා. බලමු අපි හිමි කරුණා කරමු. මේ සඳකල දෙන්න වගේ පැතිවලින් හිටවන පොඩ්ඩක් සෙලපෝල්ට වැඩිය ටිකක් හොඳට කට්ට තියෙන බූට්ස් දෙකක් හරි එක්සුස් දෙකක් වගේ සපත්යක් දාගෙන යනවනම් ගොඩක් හොඳයි. මොකද නැත්නම් ඉස්සන්න බලන නිසා. එයාගේ පැක් එක බලන්න ඒක තියෙන්නේ. දැන් එයා ප්‍රී එක යනවා ඉස්සරහින්. කොල්ලොන්ටත් හරි. චතුරි කාණන්ගේ කොල්ල කවුරුත් පාස් කරන එයා වේගෙන් යනවා ඉස්සරහට. හේතුව ඔයාගේ බෑග් එක බර නැහැ. මල්ලි ඉන්නේ මේ පිටපස්සේ. මල්ලිට එයාගේ තිබිච්ච ගොඩක් බර මල්ලිගේ බෑග් එක අඩු කරලා තියෙන්නේ. ඒක නිසා එයාට පොඩ්ඩක් වේගෙන් උඩට යන්න ලේසි. ඉස්තර පදුලෙන්නේ ගෑවි ඒ හදාලා පදුලෙන්නේ ඉන්නවා. මේ පාරවල යද්දි මේ වගේ ගස් කඩා වැටිච්ච එහෙම තියෙනවා. බලාගෙන මේවා දිලක ගස් එහෙම තියෙනවා නම් ඒවා ළඟ යද්දි බලාගෙන ඒ වගේම තමයි මේ වෙනස්සේ සත්තු වෙන්න පුළුවන්. ඒක බලාගෙන පරිස්සමක් තියාගෙන පරිස්සම තමයි අපි මේ වන්දනාව කරන්න ඕන. ඒක නිසා හැමදේම නොකැටෙන පරිස්සම් වෙලා පරිස්සමට ඉස්සරහට තානියන් මොනක නොවන විදියට අපි වන්දනාව කරගෙන යන්න ඕන. මොකෙද්ද? කොටියෙද්ද? කොටියෙද්ද බං? කොටියෙද්ද? මොකෙද්ද ලවන්නේ? නැත බලහෙද්ද? අමිලා අල්ලගන්නේ අපිට බලන්නේ වලහත කොටියද? රටේ ඉඳි කන්න යන්නේ. නඩු දා කියන්නේ ඇයි? අනවසර පිහියක් ළඟ තබාගෙන ඉන්න. කොච්චරමද? මොනවද? මුවන් කියන්නේ? මුවන් කියන්නේ? මුවාගේ අඬ මොන එකකටද? වැඩකට. ආ. මර සාරකයි දිකුත් දෙකට තියාගෙන ඉන්නවා. අබෝයි ඩිටා. ශක්ති. අතීදි. මට බානු කළ පවුනේ. බංගා කයින්ද? කන්න සමත. හරි. කොහෙද කන්න? මේ හිටියොත් ඔක්කොමලා ස්ලෝ වෙනවා ඒ ගානට ආපහු. මේ සඳකල තැන්න පාරේ කට්ටිය වීඩියෝ කරගෙන යන ඉස්සර සඳකල තැන්න පාරේ මේ සඳකල තැන්න පටන් ගන්න මෙන්න මෙතනින් තමයි. ඔයාලට මම පෙන්නන්න. මෙතන මේ බලන්න ලස්සන view එකක් තියෙන්නේ. සිරිපා කන්ද
බලන්න තෙන්තරාවත් එක්ක මෙතන ලස්සනට පේනවා නේ. තෙන්තරාවත් එක්ක සඳගල තැන්නේ තමයි අපි දැන් ඉන්නේ. කැෂුවල්ටි එක යනවා අපේ ටීම් එකේ අයියා අතිවිශිෂ්ටයි. මොනවද කෑම මේ සීනි සම්පූර්ණ කරන්නේ. පාන් ගෙඩිය මේ අර ආමිකෙන් ගුටි කාපු මේ 10 දෙනෙක් ගුටි ඒක ට්‍රේන් එකේ ගුටි කාලා ගෙනාවේ. පොඩි නැන්න. එන්න ළමයි පාන් දෙක ගන්න ඕක ගේන්න බින්ද බුදුක දන්නවා නම් කතන්දර කියන්න. ලස්සන පාම්මේ. ලස්සන එකේ පාන්. ලස්සන එකේ පාන්. අලගානි පාන. ගම්නේ පණ ගන්න ෂෙෆ් චතුරිකා ආබේ සිංහ නෑ නෑ මොකක්ද නෑ නෑ සිංහනෝනේ yes. බත් කන්න. හයිකින්නේ මොනවා ආවත් සිරිපා කරනවා කරන්න ආවත් කොණ්ඩ පීරනවා. මේ රූපලාවන්‍ය කටයුතු වල තමයි අන්තිම. අනිවාර්යයෙන්. තව ටිකකින් ආපු ගමන් මේකප් දාලා වල් කරේ. හරිද? යා බාර හරි මේ ආලා විතරයිනේ දන්නේ නෑ නේ හරිද? මේ අපි කොපලා එක තමයි grade 10 හරි හරි මේක තාත්තා දැනගත්තොත් නේ මම ගහන්නේ. grade 10 මම වෙන්නේ කීටීද. ලෙවන්ද? මේ ගෙනිහින්න ඕලවල් දියන්න. එයා මේගොල්ලන්ගේ ස්කෝල් ප්‍රින්සිපල් මම දන්නවා හරිද? දවසක් ගියාම ප්‍රින්සිපල් මට කියනවා මේ ඔයාලගේ මේ මල්ලිගේ පන්ති කෙනෙක් මේ රචින්නයක් ගෙනල්ලා ගුරු නිවාස ගාව රචින්න දන්නවා. මට ඕගොල්ලන්ගේ මල් නිවාස එකයි කියලා මම කිව්වා අපේ මල්ලික අදහස් කරගෙන අපි වල රචින්නාවක් අතට අල්ලගෙන බය තමයි බයයි හරිද ගෙදර. චතුරිකා ඔව් විශ්වාස කරන්න. ස්කෝල් 100ට අපේ තාත්තා දෙකම ඕනේ එකක් තිබා හිටිනේ. බයින්නේ බා මොකද ලෙඩාගේ තාත්තේ මැරෙයිද ලන්නේ ඒක මෙතන මොකද වෙනවද? මේක මෙතන මොකද වෙනවද? ලෙඩා මැරෙයිද නෑ මෙතන මොකද වෙනවද? උතන හොඳ වෙනවනේ ඒ කියන්නේ ගලද කකුලද ගලනේ කකුල. ලෙඩා මැරෙයි පොඩි වෙස්ට් එකක් ගත්තා කට්ටියට මහන්සි නිසා වෙස්ට් එකක් අරගෙන එනර්ජි එකක් අරගෙන ආයි ගැම්මට ඉස්සරහට යනකම ඉන්නේ. සඳගල තැන්න පාස් සඳගල තැන්න පාරෙන් යද්දී සඳගල තැන්න පාස් කරලා කැලේට ආපහු ඇතුළේලා ඉස්සරහට යනකම ඉන්නේ. කට්ටිය ඉස්සරහින් යනවා. තව ලොකු දුරක් නැහැ. පඩිවලට එතන ඉඳලා බලමු. ඉස්සරහට යන්න. රැ වෙන කලින් කන්ද උඩමළුවට යන්න. හිතාගෙන තමයි ඉන්නේ අපි. කට්ටිය ටෙස්ට් එකක් ගත්ත නිසා ඉක්මනට වේගෙන් යනවා උඩට. මදි වතුර ඒකේ ක්‍රෑම්ප් වෙන්නේ. වතුර එවුන්නේ නැහැ නේද බා? අද මට ලීටර් එකක් අයියේ මොකද තත්ත්වය වට අමාරුයි. අසනීපයිද? සාත්තුව මෙයාද? සාත්තුව හොඳට සිද්ධ වුණේ. මෙයාද? මෙයා කලින් තලවතු ගොඩනේ අයියේ වැඩ කරේ. ස්පා එක. ඒක තමයි. මෙයා පිරිමි එක්කනේ. මට අතගාදිම තේරුණා මේ. අතගාද තේරුණානේ. මෙයාගේ සාත්තුව හොඳයි. මෙයා මේ කලින් මේ ගෑනුවන්ට තමයි දැම්මේ. ඔය පිරිමියට දැම්ම අත අපිට කියන්න කොහොමද ඔයාගේ කකුලට දැනෙච්ච සනීපද? මේ කකුලේ අදාළ තැන විතරද අත ගෑවේ නැත්නම් වෙන වෙන තැනුත් අත ගෑවද? ප්‍රසිද්ධ මාධ්‍යයට මේ මුදා හරින්න බැරි නිසා මම මේක ඕප් කල්ලි වෙලා කියන්න. නෑ නේ. බලන්න. ලස්සනට view එකක් පේනවා. මේ වගේම හැඟට අමාරුකුත් නෑ. ලස්සනවන්ටයි දර අපි. මාරු මාසනේ. තේනෝනේ. සමහන්තේ. ටිකක් අමාරු යන්න. මේ තේනෝනේ. මේක පරිස්සම නගින්න ඕන. කට්ටිය ඇවිල්ලා ගිමන් අරනවා. නංගිනම් දැන්ද TikTok වලට වීඩියෝස් කරනවා. දැන් ගිහලා උදේ ඉන්න ඕනේ නේද ඔව් මේ අවස්ථාවේදී TikTok රූපරාජිනියක් පැමිණෙනවා දැන් ඕනනම් ගිහිල්ලා මම ගම කනවා ඉතින් ඈ සෝෂල් මීඩියා කලබන්නේ. සෝෂල් මීඩියා කලඹන්න යන්නේ සෝෂල් මීඩියා කලබන්න යන්නේ. මෙතනින්ම බෑ යන්න පුළුවන් එතකොට හරි යන්නේ
එයාට ලැජ්ජ වෙන හින්දා කියන්නේ ඔව් මොකද කියන්නේ ඇයි මං අර ඇලගාවදී ඔයා වැදගෙන ආවේ එහෙනම් මම බොරු හද කියනවා ඒකේ කෙල්ලෙක් කියලා තුබය දගෙන ආවේ මේ කෙල්ලෙද බං මේ අපි මේ කොල්ලෙක් බං අර බලහන් ඔබට පේන්නේ නැද්ද කොල්ලෙක් අර දැන් ලැජ්ජාව වගන්නේ කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද දන්නේ නැහැ කොහොම හරි කතරකා යම් මොනවද ගන්න දෙන්න මගේ ස්ටික් එක ළමන මාසේ වාරි පටන් ගන්න නෙමෙයි ඒක නිසා දැන් මේ ඉඳලා කඩවල හදන්න ගමන් තියෙනවා කට්ටිය වැඩ මේ විදිහට නේ කඩවල එහෙම ප්‍රයාර කළා අර වාරයට සූදානම් වෙන ගමන් ඉන්න කට්ටිය හරි පල්ලෙන් වාරි පටන් ගන්නවත් එක නෙමෙයි කට්ටිය එන්න මේ අයියා අවිචාරිලා අයියනේ එතකොට උතන උඩ ඉන්න කතරගම අයියනේ කට්ටිය අයියලා තේරිච්චාවෙන් දේවල් සුද්ධ පවිත්‍ර කරලා පිළිතුරු කරලා ආයි වාටදී නැතිවෙන්න නැති ගන්න කියලා කියනවා ඒ දේවල් පිළිතුරු කරලා මේ දේවල් කරනවා අපිට මොනවා පුන්තනේ මම කවුරුවත් කියලා කියන්නේ සමහරවිට තියෙනවා ඒ භක්තියට ශ්‍රද්ධාවට තමයි මේ දේවල් කරන්නේ යටි පින් සිද්ධ වෙන වැඩයි ඈ අපිට උඩට නගින්න වෙලාව මදි වෙච්ච නිසා මේ අද මෙතන පල්ලෙහා රන්පුර පාරේ තියෙන අම්බලමට ආවා. මේ අදරේ අම්බලම නැවතිලා ටෙන්ට් ගහලා මේ රෑ නැවතිලා කෑම උයාගෙන මොනවා හරි කාලා හෙට උදේම අපි උඩමලුව කරුණා කරන් තමයි හිටන් ඉන්නේ. කට්ටිය ටෙන්ට් එක රෙස්ට් කරගන්න මම ඉන්නේ. ටෙන්ට් එක ගහගන්න ගමන් ඉන්නේ. අමිල මල්ලේ මේ කට්ටිය ටෙන්ට් ගන්න පුළුවන් අපේ ආධුනිකයෙක්. ආධුනික මේක කියන්නේ ට්‍රෙන්ඩ් ගහන්නේ පාර මේගොල්ලෝ වගේ ඉන්නෝට ට්‍රෙන්ඩ් ගහන්න කියලා. තමයි කියන්නේ අනාද. හරි ඔකේ. මොකද කරන්නේ? ආධුනික ට්‍රැවලර්ස් වලට හරිය. ටෙන්ට් ගන්න පුරුදු වෙනක. හරි. කතාලා දෙන්න. අපි මෙතනින් දෙකක් ගා ගන්නවා. සයිඩ් එකෙන් එකක් ගා ගන්නවා. කට්ටිය ඉන්නවා. ඉල්පමලුවේ ටෙන්ට් ගානේ කට්ටිය ඉන්නවා. එහා පැත්තේ මේ දෙකේ ඉන්නවා. ඒ නිසා ඒ පැත්තේ කට්ටිය ගොඩක් ඉන්නවා. ඊට පස්සේ අපි සෙට් එකට මෙතන ටෙන්ට් එක ගහන ගමන් ඉන්නේ කට්ටිය. කෑම මොනවා හරි හදාගන්නත් ඕන බලන්න. අපි යන්නේ දැන්. දැන් යන්නේ. ප්‍රධාන සුපවේදියා ඉන්නවා අමිල මල්ලි. ඊට පස්සේ සහායක සුපවේදියා ඉන්නේ බානු. ඩැඩි. සායක ඩැඩි. සහායක ඩැනි බානු. වින ගමන් මේ මල්ලි අමිල මල්ලි වින ගමන් අපිට මයිලෝ දෙන්න හදන්නේ. මයිලෝ ටේස්ට් මයිලෝ කොෆි. කිරි මයිලෝ ගන්න. කිරි නෑ. කිරි නැද්ද? නෑ කිරි නෑ. ඔයාගෙන දෙන්නේ නැහැ. කිරි නෑ. අද ඔයාලට මොනවද ඕන ගෑමට? අද රෑ දෙනවා ස්පෙෂල් නෑ. මොනවද තියෙන්නේ වැඩ? අද දෙනවා සම්භාර දෙනවා. සොයා මීට් දෙවෙල් එකක් දෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට දෙනවා මස්රූම් කරි එකක් දෙනවා. ඊට පස්සේ ඩාල් කරි එකක් දෙනවා. අද රෑ. එච්චරද? එච්චරයි. එච්චරයි. හරි. දැන් වෙජිටේරියන් කප්ද මයිසෝ. ආ උනේ අපිට කාප්පාරි. මස් මාළු කන්න බෑනේ නේ. මගේ ඉඩලා නේද? මේ වෙච්ච නිසා මස් මාළු කන්න දෙන්නේ අපි වෙජිටේරියන් විතර කන්නේ. මේ
හරි හරි ඊට පස්සේ සෝයා ඔව් ඊට පස්සේ මස්රූම් කරි කනෝ සරට right ඒක උදාහරණ සිරිපා කරුණා කරන්න අර වාරේන එකයි අවාරේන එකේ අතර තියෙන වෙනස මෙන්න මේක තමයි. ඒ කියන්නේ වාරේ ආවට පස්සේ කවදාවත් මේ විදිහට මේ පරිසරය ලස්සන විඳින්නවත් මේ විදිහට නිදහසේ මේ දේවල් දැක බලා ගන්නවත් මේ තියෙන නිස්කලංක ගතිය මේ පරිසරය ලස්සන මෙයා අපිට වාරේ කැවිලා අපිට කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ නේ. මොකද සෙනඟ ගොඩක් එනවා සිරිපා කරුණා කරන්න වන්දනා කරන්න. ඉතින් ඒ ආවට පස්සේ ඒ තියෙන අර මේ කලබල කතියත් එක්ක මේ දේවල් බලන්න කියන්න මේ පරිසරය විඳින්න ලැබෙන්නේ කවදාවත් මේ අවාරේන එකේ තියෙන මේ එක තියෙන්නේ අමාරු වුණත් පොඩි කට්ටක් කන්න වෙනවා. ඒ වුණාට අර මේ ලස්සන දකින්න හම්බ වෙන්නේ අපිට කවදාවත් වාරයකට ආවට මේ බලන්න මාරම ලස්සනක් තියෙන්නේ පරිසරයේ මේ වටපිටාව. උදේට තේ බීලා කෑම කාලා දැන් ආයෙත් උඩමළුව කරුණා කරන්න යන්නේ. කට්ටිය ඉස්සරහින් යනවා. අද චූටි වෙහිකලකුත් තියෙනවා. ඒ වුණාට වැස්සෙන් කරදරයක් වෙන එක නැහැ කියලා හිතනවා. බලමු. ඊයේ රැ වෙච්ච නිසා අපි අම්බලමේ ආඩි අම්බලමේ හිටියේ. එතන හිටියා රැ නැවතලා පාන්දර මේ උඩමළුවට යන්න හිතාගෙන. දැන් තමයි අපි මේ උඩමළුවට යන්න හදන්නේ. හරි යමු. වාරි පටන් ගන්න නිසා මේ අලුතෙන් කඩවල හැදෙන ගමන් තියෙන්නේ. අලුත් මාසේ වාරි පටන් ගන්න ඕනේ. ඒක නිසා අලුතෙන් කඩවල හැදෙනේම ඒ හදන ගමන් තියෙන්නේ. පියපොට. කට්ටියට යන ගමන් ඉන්නේ. ඔක්කොම ෆිට්නස් දාලා දෙන්නේ. වයසයිද? දිව ඇතුළේ තියෙන මේ පල්ලයට. වයසයිනේ. වයසයි ඔව්. හිතාගෙන ඉන්නලා. අපිට කොල්ල කියලා වගේ තමයි. එනට වයසයි. 18 කිලෝ යන්නේ. ඔව්. 32 අංකනේ. දැන්න පාර ටිකක් අමාරුයි. පාර කැරින් එකේ ඉන්නේ. මහා ඉරදමේට තාම රං වෙන ගමන් ඉන්නේ. මල්කොටම ගෙනියපන් කොහොම? එතන මූ වෙනවා. අඩ අවුල හොඳේ. අර හිත රිද්දන අර පේනවනේ මිනිස්සු. අන්න වෙන්න. අරන් ඵලයන්. පුංචි කරේ. ඔබ වැරදි වැඩ කරන්නේ බාද? පුංචි සහයෝගය. කොල්ල පොඩ්ඩක් පිකප් කරන්න හැදුවම වැඩි බොන්නේ බම්ම. හරිම සනීපයි. ඉපනගම. අඩ වන්දා ඉස්සර දැන්. අර පේන්නේ අපිට ලස්සන පල්ලෑ ටික ඔක්කොම view. පල්ලෑ ටික ඉදුමේ වැහිලා තියෙන්නේ. රැයතින් පේන්නේ අපි හිටිය අම්බලම ආඩියමල තැන්න. අම්බලම කටෙන් දැන් මීදුමේ වැහිගෙන ඉන්නේ. කොයි මාසයක් තියෙනවා දැන් සිරිපාතේ ඉන්න පාරවල් හතක් තියෙනනේ ඔය හතෙන් මළුවට ගියාට ඒකට පාරවල් දෙකයි තියෙන පහළට බහින්න ඒකට කොහෙතොර හතෙන් අතුරු පහක් කො දැන් මගේ පැත්තේ පහක් නෙවෙයි හයක් තියෙනවා. හයක් තියෙනවා ඒතර කොහෙතොර ටික ප්‍රධාන මාර්ග දෙකයි. එකක් හැටන් නල්ල තන්නේ. කිලෝමීටර් 6ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඊළඟට තියෙනවා රජමාවත. රජමාවත කියන්නේ ශ්‍රී පලාපත්තන. ඒ දෙක තමයි ප්‍රධානම දෙක. එතකොට ඔය රජමාවතේ කියන්නේ ඉස්සර කවුද විශ්වකමල් රජතුමානි කරුණාකරයි කියන්නේ. මේකේ පිරිවරත් එක්ක ඇවිල්ලා කරුණාකරලා
ප්‍රධාන මාවතවල් දෙකට තමයි ඉතුරු මාවතවල් ටික සම්බන්ධ වෙන්නේ. දැන් ඇටනල්ල තන්නේ මාර්ගය තියෙන්නේ. ඒකට සම්බන්ධ වෙනවා සඳගල දෙන්න ගැන පාර. සඳගල දෙන්න තමයි දැන් දෙන කෙටිම මාර්ගය. කිලෝමීටර් 4 මාර්ගවල ප්‍රමාණය තමයි තියෙන්නේ. ඒක මහගිරි ගමෙන් ඇටනල්ල තන්නේ මාර්ගයට සම්බන්ධ වෙනවා. ඊළඟට ඉතුරු අනිත් සීගම් පාරවල් සම්බන්ධ වෙන්නේ අපි යන පාර. රත්නපුර පැත්තේ ඉන්න පාර. ඒකට රත්න පාරේ මුරුවිට රත්න පාර කලුවන් ගෙඩියට විසිට සම්බන්ධ වෙනවා. රත්න පාර පස්සේ දැරණියට උඩ මාලිමුඩ මාර්ගයක් හම්බෙනවා මේ පුරුවිට යන පාර. වැඩ හින්න හරියන්නේ. ඊළඟට මේ දේනකන්ද මුක්කුවත්ත. ඒක තමයි දුරම් පාර. කොහොම කිලෝමීටර් 16ක්. ඒකත් රත්න පාර. මේ පාරට සිත් දෙක කොහොමද ප්‍රධාන පාරවල් දෙකයි. ප්‍රධාන පාර දෙකට තමයි සම්බන්ධ. ඒ කියන්නේ මේ පැරණිම පාර තමයි මේක. අපි මේ රජමාවත. පස්සේ තමයි මේ අර පැත්තෙන් පඩි දාලා ඉන්නල තන මාර්ගය කරුණාකරන පාසු. දැන් සම්බන්ධ දැන්ට මේක අපිට උඩ ගියාම බලන්න පුළුවන් මේ ඉස්සර කරුණාකරන දාපුවා මේ ධම්මැල්ල. පරණ දන්න නැද්ද? දැන් කැලේට වෙහෙන්නේ ගොඩක් තියෙනවා. 200න් තනකින් කොක්කක් මොදලා. සුර රද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරී පාතඹර සකිසඳ පෙනේ සමානොල ගිර නැගෙන හිර ශ්‍රීපාදුල මොඩු කරලා පල්ලෙහාට බහින්න හදන්නේ අපි. කට්ටිය පල්ලෙහාට ගිහිල්ලා ඉන්නේ. පල්ලෙහාට මිනිමින් සරේ බහින්න හදන්නේ අපි දැන්. සඳගල දෙන්න දැන් චුට්ටක කලින් පෙනුණා අපිට හරිද? පොඩ්ඩක් අර පේන්නේ. ඔව්. අපි යන්නේ අර තියෙන තැනක් පේනවා. ඒක තමයි සඳගල දෙන්න. ඒක ආර තමයි අපි ආවේ දැන්. උතනින් එහා පැත්තට යන්න ඕන. පල්ලෙ ඔක්කොම එහෙට දින මීරුවත් එක්කනේ. වැහෙනවා ඒක. ඒක තමයි අද පොඩ්ඩක් මීරු වැඩි වෙනවා. ඊළඟ හැබැයි ගොඩක් ක්ලියර් ක්ලියර් වෙනවා. පොඩ්ඩක් මීරු වැඩි වෙනවා. හරි. එමීට කරුණා කරමු පල්ලෙහාට. මයිරු මල්ලි අර චත්‍රිකානංගි කොමේ ඇයි සිරිපාර දාලා යන්න බෑනේ යාට. මොකද හේතුව ඔයාට ටික්ටොක් වීඩියෝ එකක් ගන්න මැසි නැති ප්‍රශ්නේද මේ ඔයා වහින ගමන් කඩේ නතර වෙලා ඉන්න. ඉඳලා එන්න හිට. ඔව් ඉතින් හදිස්සියක් නෑ නේද වහිනකන් ඉමු. හයි අවාරි සිරිපද කර්මාව මෙතන වීඩියෝ කිවර කරන්න හදන්නේ මෙතන තමයි අපි
ඉස්සෙල්ලම සඳකර තැන්න හරහා පාර හරහා ඇවිල්ලා මේ ඊයේ හැන්දෑවේ පරක් වෙච්ච නිසා උඩු මළුවට යන්න නැතුව මෙතනින් පල්ලෙහාට බැහැලා අපි රත්නපුර පාර දිගේ පැත්තට ගිහිල්ලා අම්බලමට ගිහිල්ලා රැය ඉඳලා මේ ඊට පස්සේ උදේ රත්නපුර පාර දිගේ මේ උඩු මළුවට ගියේ. මෙතනින් මෙතන මේ පෙන්න ඔයාලටම මෙතන මේ තියෙන්නේ. මෙතන තමයි සඳකර තැන්න හරහා යන පාර පටන් ගන්න තැන. මේ විදියට මේ ලස්සන විදිහට එක්ක තියෙනවා. මෙතන තමයි සඳකර තැන්න පාර පටන් ගන්නෙ. කැලේ මෙතනින් යන්න තියෙන්නේ. අපි ආව පාර. මෙතනින් වීඩියෝ ඉවර කරනවා. එහෙනම් අවාරි සිරිපාද කරනවා සඳකර තැන්න හරහා කරු වීඩියෝ එක හස්සන ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, channel එකත් subscribe කරගෙන යන්න. thank you වෙනවා හැමෝටම වීඩියෝ එක බලලා.